මේ ජූලි මාසේ මුල් සතියේ වගේ ඉඳන් බොහෝ විට මේ මොකද මම දන්න කෙනෙක් කිව්වේ ප්‍රොෆෙසර් කෙනෙක් ජූලි මාසේ මුල් සතියේ වගේ ඉඳන් ඔන්න ඔයාලගේ පේපර්ස් එහෙම හදන්න පටන් ගන්නවා. හරිද? සියලු සබ්ජෙක්ට් වල. එතකොට මෙහෙම කතන්දරයක් කිව්වා. දැන් සයන්ස් ස්ට්‍රීම් එකේ මම දන්නේ මේක කොහොම වෙයිද කියලා. කියන්නේ සමස්තයක් විතර ඉදිරි බලාපොරොත්තුව මේ A level වල පේපර් පට්ට අමාරු කරන එක නෙමෙයිලු. ඒ කියන්නේ දැන් හිතන්නකෝ 2015 වගේ නිකන් අර හැන්දි ගෑවිලාම යන්න ආයි දෙන්නේ නැල්ලු. හරිද? ඒකට හේතුව මේ දැන් ළමයි සයන්ස් කරන එකෙන් ටික ටික දැන් හිතන්නකෝ දැන් කොහොම කරුණාත් මේ ෆිසික්ස් එකට ඒකක් දා ගන්න බෑ කියලා එහෙම අරකයි මේකයි හින්දා ළමයි සයන්ස් කරන එක ටික ටික අඩු වෙන එක රටක් විදියට අපිට පාඩුයි. කියන්නේ රටක් විදියට පාඩුයි සයන්ස් කියන එක මිනිස්සු කරන්නේ නැති එක. සයන්ස් නොලෙජ් එක මිනිස්සෙට තියෙන එක වටිනවා. දැන් හිතන්නකෝ ඒ හින්දා ටෙක් කරනවා කියලා කියොත් සෙට් එකක් දැන් හිතන්න මේක මොන මකුලක් කරලවත් මේක පාස් වෙන්න බෑ. ඒ නිසා වෙන ස්ට්‍රීම් වලට වෙන ස්ට්‍රීම් එකට කඩලා යනවට සයන්ස් ප්‍රොෆෙසර්ස්ලා කැමති නෑ. ඒ නිසා ඉස්සරහට කරන්න යන්නේ මම කියන්නේ පේපර් ලේසි කරනවා කියන එක නෙමෙයි සාමාන්‍යයෙන් මේ සබ්ජෙක්ට් මේ දැන් යන විදියක් තියෙනවානේ. 2024 එන අමාරුතාවයන් බොහෝ විට තියෙයි. හැම සබ්ජෙක්ට් එකකම සයන්ස් ස්ට්‍රීම් එකේ. දැනට තියෙන අමාරුතාවයන් තියෙයි. ඒ කියන්නේ කමර මාර දෙයක් කරලා ඔයාලට කෙලවලා දාලා නිකන් අර දෙන්නම් උඹලට හැදි ගෑවිලා යන්නම කියලා එහෙම පේපර් හදන්නේ නැහැ. හරිද? ඉස්සරහට එහෙම පේපර් හදන්නේ නැහැ. ඒ 2015 එහෙම පේපර් හැදීම ගැන සමහර ප්‍රොෆෙසර්ස්ලා ඒ ගැන කියන්නේ කතා කරන්නේ අවුලෙන්. ඒ පේපර් එක අසාර්ථකයි. එහෙම කරන්නේ නැතුව ඉන්න තිබුණේ වගේ එකකින්. මම කතා කරන්නේ. ඒ නිසා මම කියන්නේ 2015ටත් ලෑස්ති වෙන්න ඕන. අපි මේක ලෑස්ති වෙන්න ඕනේ මේ මට්ටමින්. නමුත් මේකට ඕනෙට වඩා බය වෙන්න එපා. මේක ඔයාලට නෝමල් එකේ කරගන්න පුළුවන්. හැබැයි මහන්සි වෙන්න චුට්ටක්. තේරුම් ගන්න හැම එකක්ම තේරුම් ගන්න.